සිකුරු ග්‍රහයා ඔබගේ ලග්න භාවය වන වෘෂභ රාශියට ප්‍රවිෂ්ඨ වීම වෘෂභ ලග්න ඔබට ධනය, වස්තුව, මිල මුදල්, වස්තුලාභ ලැබීමට යහපත් කාලයක් වේවි මෙම කාල සීමාව. රැකී ආරක්ෂා දියුණුවට පත්වේවි. රැකියා උසස් වීම සම්බන්ධ බලාපොරොත්තුවෙන් සිටි අයට ඒවා ඉටු කර ගැනීමට හැකි වේවි. ව්‍යාපාරවල දියුණුව ඇති වේවි. ගේදොර ඉඩකඩම් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒවා ඉෂ්ට කර ගැනීමට හැකි වේවි මෙම කාල සීමාව තුල. ආයුබෝවන්. දෙස් විදෙස් සියලුම දෙනාට සුබ දවසක්. විශ්ව ලංකා ඇස්ට්‍රොලොජි නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ග්‍රහ මණ්ඩලයේ අතිශයින්ම සොඳුරු සුකුමාල ග්‍රහයා වශයෙන් හඳුන්වනු ලබන සිකුරු ග්‍රහයා තමන්ගේ රාශි දෙකෙන් එකක් වන වෘෂභ රාශියට ප්‍රවිෂ්ඨ වනු ලබනවා 2026 අප්‍රේල් 19 වන දින පස්වරු 3:46ට. මෙලෙස වෘෂභ රාශියට ගෝචරව පැමිණෙන සිකුරු ලග්න කීපයකට මාලවී නම් පංචමහා පුරුෂ යෝගයත් සියලුම ලග්නවලට විෂ්ණු නම් වටිනා යෝගයත් නිර්මාණය කරමින් 2026 මැයි මාසයේ 14 වෙනි දින පෙරවරු 10:53 දක්වා එහි රැඳී සිටිනවා ශක්ෂේත්‍රව බලවත්ව. මෙම සිකුරු බලවත් වීම වෘෂභ ලග්න ඔබට කෙසේ බලපාවිද? ඒ ගැන අපි දැන් විමසා බලමු. ඊට ප්‍රථම ඔබ අපගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් සබ්ස්ක්‍රයිබ් කර මෙම වීඩියෝ හොඳනම් ලයික් කරන මෙන් ආදරයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිමු. වෘෂභ ලග්න ඔබගේ ලග්නාධිපති වෙන්නේද සිකුරු ග්‍රහයයි. එමෙන්ම ඔබගේ 6 වැන්න වෙන තුලා රාශිය හිමි වෙන්නේද මෙම සිකුරු ග්‍රහයාටයි. සිකුරු ග්‍රහයා වෘෂභ ලග්න ඔබගේ ලග්න භාවය වන වෘෂභ රාශියට ගෝචරව පැමිණීමෙන් මාලවී නම් පංචමහා පුරුෂ යෝගයත් විෂ්ණු නම් බලවත් යෝගයත් නිර්මාණය වෙනවා. ඒ ඉතා සුබයි වෘෂභ ලග්න ඔබට. ඔබගේ සිතත් කයත් යන දෙකම සැපවත් වේවි මෙම කාලය. සිතේ සතුට, ප්‍රීතිය, විනෝදය ගෙන දේවි. ශරීර සනීපය ඇති කරાવી. ලෙඩකින් දුකකින් පීඩා විඳිමින් සිටියා නම් එයින් අත් මිදෙන කාලවකවානුවක් වේවි මෙම කාලය. ආදර සම්බන්ධතා ඇතිවීමත් ඒවා වැඩි දියුණු වී ශක්තිමත් වීමත් සිදු වේවි මෙම කාල සීමාව තුළ. ඔබගේ සිතේ පහන් සිතුවිලි මෙන්ම ප්‍රේමණීය හැඟීම් ඇති කරાવી. යහපත් යාළුවෙලියන් වැඩි වශයෙන් ආශ්‍රය සඳහා ලැබේවි මෙම කාලවකවානුව තුළ ඔබට. ඔබ ඥාති මිත්‍රාදීන් අතර කැපී පෙනෙන අයෙකු වේවි. එමෙන්ම ඔබ අන්‍යයන් අතර ආකර්ශනීය කෙනෙකු බවට පත්වේවි. ඔබ වෙතින් වයසට වඩා තරුණ පෙනුමක් පෙන්눔 කරાવી. කරුණාව, දයාව, මෛත්‍රිය වැනි යහපත් සිතිවිලි වගේම ත්‍යාගශීලී ගති පැවතුම්ද ඔබ තුළ ඇති වේවි මෙම කාල සීමාව තුළ. ඒ වගේම වෘෂභ ලග්න ඔබට ධනය, වස්තුව, මිල මුදල් ආදී ලැබීම් වලට යහපත් කාලයක් වේවි මෙම කාල සීමාව. රැකී ආරක්ෂා දියුණුවට පත්වේවි. රැකියාවේ උසස් වීම බලාපොරොත්තුවෙන් සිටි අයට ඒවා ඉටු කර ගැනීමට හැකි වේවි මෙම කාලවකවානුව තුළ. එමෙන්ම ව්‍යාපාරවල නිරත වී ඉන්න වෘෂභ ලග්න හිමියන්ටත් සුබ තත්ත්වයක් ඇති කරાવી මෙම කාලවකවානුව. විශේෂයෙන් කලාවට සම්බන්ධව රැකියාවල යෙදී සිටින අයටත් ඒ සම්බන්ධයෙන් ව්‍යාපාර කරන අයටත් යහපත් තත්ත්වයක් උදා කරાવી මෙම කාල සීමාව. චිත්‍ර ශිල්පීන්ට, ගායක ගායිකාවන්ට, සංගීතඥයන්ට, කලා භාණ්ඩ නිෂ්පාදකයන්ට සුබ කාලවකවානුවක් වේවි මෙම කාලය. සිනමාව, නාට්‍ය, නර්තන ආදී ක්ෂේත්‍රවල අයටත්, නිවේදක නිවේදිකාවන් වැනි අයටත්, පොත්පත් පත්‍ර කලාවේ යෙදී සිටින අයටත් යහපත් තත්ත්වයක් උදා කරાવી සිකුරු ග්‍රහයා බලවත්ව සිටින මෙම කාලවකවානුව. ඒ වගේම ගේදොර ඉඩකඩම්, යාන වාහන ආදී ගැනීමට අපේක්ෂාවෙන් සිටියා නම් එම අපේක්ෂාවන් බොහෝ දුරට ඉටු කර ගැනීමට හැකි වේවි මෙම කාලය ඔබට. ගේදොර අලංකාර කිරීමට වත්ත පිටිය පිරිසුදු කර
අලංකාර කර ගැනීමට උනන්දුවක් උද්‍යෝගයක් සිතේ ඇතිවන කාල සීමාවක් වේවි මෙම කාලවකවානුව. අලංකාර ගෘහ භාණ්ඩ විසිතුරු භාණ්ඩ මිලදී ගැනීමට සිත යොමු වෙන කාලයක් වේවි. අලංකාර රෙදිපිලි විසිතුරු ඇඳුම් පැළඳුම් මිහිරි සුවඳ විලවුන් ආදිය මිලදී ගැනීමට හැකි වේවි. සමහර විට ඒවා තෑගි වශයෙන්ද ලැබේවි ඔබට. කොහොම නමුත් ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයන් බලවත්ව සිකුරුගේ මහදශාවක් අන්තර්දශාවක් හෝ විදශාවක් ගත කරනවා නම් මෙම සුභඵල ඒ ආකාරයෙන්ම ලැබේවි වෘෂභ ලග්න ඔබට. එමෙන්ම වෘෂභ ලග්න ඔබගේ ලග්න භාවයේ බලවත් වන සිකුරු පස්වැන්නත් හත්වැන්නත් නවවැනි භාවයත් දකිනවා සිකුරුගේ පූර්ණ දෘෂ්ටියෙන්. අධ්‍යාපනය ගැන කියවෙන දරුවන් ගැන කියවෙන ආලය ආදරය ප්‍රේමය ගැන කියවෙන විද්‍යස්ථානය මෙන්ම පූර්ව පුණ්‍යස්ථානය වන පස්වැන්න සිකුරු ග්‍රහයා පස්වන දෘෂ්ටියෙන් දැකීම ඉතා සුබ තත්ත්වයක් උදා කරાવી වෘෂභ ලග්න ඔබට. ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන්ද ඉතා යහපත් තත්ත්වයක් උදා කරાવી. අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතා යහපත් තත්ත්වයක් උදා වේවි. ඒ අයගේ ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකි වේවි. ඒ අයගේ ඥාන ශක්තිය, ධාරණ ශක්තිය වර්ධනය වේවි. ඉගෙනීමට අවශ්‍ය පොත්පත් උපකරණ ආදී අවශ්‍ය පරිදි සපයා ගැනීමට හැකි වේවි. තමන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පහසුකම් වටපිටාවත් පරිසරයත් සැකසේවි මෙම කාලය තුල. ඒ වගේම දරුවන් අපේක්ෂාවෙන් සිටි අයට ඒ අයගේ එම බලාපොරොත්තු ඉටු වේවි මෙම කාලය තුල. හොඳ දරුපත් සිදු වේවි. දරුවන්ගේ දියුණුව අභිවෘද්ධිය ගෙන දේවි මෙම කාලවකවානුව තුල. එමෙන්ම වෘෂභ ලග්න තරුණ තරුණියන් අතර හොඳ ආදර සම්බන්ධතා ඇති වේවි. ඒවා විවාහයේතෙක් සාර්ථකව ශක්තිමත්ව පවත්වාගෙන යාමට හැකි අන්දමේ හොඳ ආදර සම්බන්ධතා වේවි. ඒ වගේම සිකුරු ග්‍රහයා ඔබගේ විවාහ ස්ථානය, හවුල් කටයුතු ගැන කියවෙන ස්ථානය, සමාජ සම්බන්ධතා ගැන කියවෙන ස්ථානය වන හත්වැන්න දකිනවා සිකුරුගේ හත්වන දෘෂ්ටියෙන්. මංගල කටයුතු සම්බන්ධයෙන් සුබ තත්ත්වයක් උදා කරાવી මෙම කාලය ඔබට. මංගල යෝග උදා වේවි. මංගල යෝජනා සාර්ථක වේවි. විවාහ අපේක්ෂාවෙන් සිටි අයගේ එම බලාපොරොත්තු ඉටු වේවි. විවාහය සඳහා හොඳ සහකරු සහකාරියන් මුණ ගැසේවි. එමෙන්ම හවුල් ව්‍යාපාර දියුණු වේවි. ඒවායින් වැඩි ලාභ ප්‍රයෝජන අත්වේවි. සමාජ සම්බන්ධතා දියුණු වේවි. ඊළඟට සිකුරුගේ නවවන දෘෂ්ටියෙන් ඔබගේ භාග්‍යස්ථානය මෙන්ම පුණ්‍යස්ථානය වන නවවැන්න දකිනවා බලවත්ව සිටින සිකුරුගේ පූර්ණ දෘෂ්ටියෙන්. එයත් ඉතා සුබයි වෘෂභ ලග්න ඔබට. ඔබගේ පෙරපින් මතුවේවි. උසස් අධ්‍යාපනයේ යෙදී සිටින අයටත් විදේශ අධ්‍යාපනයේ යෙදී සිටින අයටත් ඉතා යහපත් තත්ත්වයක් ඇති වේවි. විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින අයටත් විදේශ සංචාරයේ යෙදීමට අපේක්ෂාවෙන් සිටින අයටත් අධ්‍යාපනය සඳහා මෙන්ම රැකී රක්ෂා සඳහා විදේශ ගතවීමට අපේක්ෂා කරන අයටත් සුබ තත්ත්වයක් උදා කරાવી මෙම කාලවකවානුව තුළ. වැඩිහිටි අය මෙන්ම සමාජයේ උසස් අයගෙන් ඇගයීමටත් සැලකිල්ලටත් ලක්වේවි ඔබව. ඒ අයගෙන් උදව්පකාර ගරු සැලකිලි ලැබේවි මෙම කාලය තුළ ඔබට. ඥාති මිත්‍රාදීන් සමග හොඳ හිතවත්කම් හොඳ සම්බන්ධකම් ඇතිවේවි. ගොවිතැන් ආදී කෘෂිකර්මාන්තයේ යෙදී සිටින අයටත් යහපත් වේවි මෙම කාලය. ඒ අයගේ කෘෂි නිෂ්පාදනවලට වැඩි මිලක් වැඩි ලාභයක් ඇතිවේවි. පින්දහම් කිරීමට ආසාව ඔබ තුළ ඇතිවේවි මෙම කාලය තුළ. දන් දීම වැනි පින්හතේ කටයුතු වල යෙදීමට ඔබ තුළ වැඩි උද්‍යෝගයක් වැඩි කැමැත්තක් ඇතිවේවි. කොහොම නමුත් සිකුරු ග්‍රහයා වෘෂභ ලග්න ඔබගේ ලග්න භාවයේ මාලවී යෝගයෙන් සහ
විෂ්ණු යෝගයෙන් බලවත් වීම නිසා සුබඵල වැඩි වශයෙන් උදා කරાવી මෙම කාලවකවානුව තුළ ඔබට. කෙසේ වෙතත් අප්‍රේල් මාසයේ 19 වෙනි දින සිදුවන සිකුරු ග්‍රහයාගේ වෘෂභ රාශි ගත වීම සම්බන්ධයෙන් ගෙන එන ලද මෙම පලාපල විග්‍රහය සමස්තයක් වශයෙන් පොදු පලාපල විස්තරයක් බැවින් වෘෂභ ලග්න ඔබගේ උප්පත්ති කේන්දරයේ පීඨ ඇති ග්‍රහයන්ගේ බලදුබලතා අනුව සහ දැනට ඔබ ගත කරන මහා දසා අන්තර්දසා විදසා අනුව මෙහි සඳහන් කර ඇති සුබඵල කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් වීමට පුළුවන් බව කරුණාවෙන් සලකන්න. ඒ වගේම ඔබ අපගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් සබ්ස්ක්‍රයිබ් කර මෙම වීඩියෝ හොඳ නම් ලයික් කරන මෙන් ආදරයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.